හායි මම අද රිවිව් කරන්න යන්නේ ඉමේෂ් මදුශංක යාපාවෝත ලියපු මේ 1925 කියන පොත. මේ පොතේ ප්‍රධාන චරිතය සිදත් ජයසේකර. සිදත් යනවා හපුතලේ ප්‍රදේශයට. එයා යන්නේ එයාගේ තියෙන තේවත්තේ නතර වෙලා වැඩ බලන්න. මේ යන අතරමඟ සිදත්ට හම්බ වෙන නුවරඑළිය නගරය මේ පොතේ ලස්සනට විස්තර කරලා තියෙනවා. සිදත් මේ යන අතරමඟදි සහ බංගලාවට ගියාට පස්සේ සිදත්ට එක එක මායාමය දර්ශන පේනවා. ඒ මොකක්ද කියන එක ගැන නම් සිදත්ට මුලදි කිසිම වැටහීමක් නැහැ. ඊට පස්සේ සිදත් මෙයාට පේන සිහින ගැන මායාමය දර්ශන ගැන හොයන්න පටන් ගන්නවා. ඒ අතරතුර මේ බංගලාවේ ඉන්න අద్භූත බලවේගයක් සිදත්ට පේන්න ගන්නවා. මේ අద్භූත බලවේගය නිසා සිදත්ට මොන වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? එයාට තමන්න මේ පේන මායාමය දර්ශන ගැන හොයාගන්න පුළුවන් වේද? ඒක දැනගන්න නම් මේ පොත කියවන්න වෙනවා. මේ පොතේ තියෙන්නේ 1925 සහ 1916 කියන කාල අතර දෝලණය වෙමින් යන කතාවක්. මේක පුනරුත්පත්ති කතාවක්. ඒ වගේම හොරර් ටයිප් එකට ලියවිලා තියෙන කතාවක්. මේ පොත සිදත්ට තමන්ගේ පුනරුත්පත්ති කතාව හොයාගෙන තමන්ගේ පෙර භවයේ සිද්ධ වුණ දේවල් හොයාගන්න පුළුවන් වේද? ඒ වගේම සංසාරයේ පුරා තමන්ගේ පසුපස එන ආදරය ගැන තමන්ගේ පුනරුත්පත්තිය ගැන හොයාගෙන මේ අභිරහස විසඳ ගන්න පුළුවන් වේද? ඒ ගැන දැනගන්න නම් මේ පොත කියවලා බලන්න වෙනවා. හරිම ලස්සන පොතක්. කියවලා බලන්න.